වහන්සේ දයා පෝචනය ශුද්ධ වූ සභාවට දානය කළ හැටි සමරමින් මේ පරිශුද්ධ භෝජනයේ මංගල්‍ය පවත්වන අපට ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටි කරන ඇදුමට සවන් දුන මැනව. ඒ මහත් අභිරහස මගින් ඔවුන් වහන්සේගේ ජීවනයේ හා දයා ස්නේහ පූර්ණත්වයෙන් තෘප්තිමත් වීමට අපට වරම් දුන මැනව. මේකීද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. පළමුවන දේව ප්‍රකාශනය නික්මයාම පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ මිස්ර දේශයේදී මෝසෙස් සහ ආරෝන්ට කතා කොට මෙසේ වදාළ සේක. මේ මාසය හැම මාසවලටම මුල්ම මාසය විය යුතුය. අවුරුද්දේ පළමුවන මාසයද විය යුතුය. නුඹලා මුළු ඊශ්‍රායෙල් ජනතාව අමතා මෙසේ නිවේදනය කළ යුතුය. මේ මාසයේ දසවන දින හැම මිනිසෙක්ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයා ගත යුතුය. යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන් අසල්වැසි ගෙදර අයගේ සංඛ්‍යාව අනුව ඊට හවුල් කරගත යුතුය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන ගිනිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුවය. නුඹලා ගන්න බැටළු පැටවා කැලැල් රහිත අවුරුද්දක් වයස ඇති පිරිමි සතෙකු විය යුතුය. තවද බැටළුවන් හෝ එළුවන් හෝ අතරින් එවැනි එකෙකු තෝරාගත හැකිය. එම මාසයේම 14 වන දින දක්වා ඌ තබාගෙන එදින හවස රැස්වන මුළු ඊශ්‍රායෙල් ජනතාව ඌ මැරිය යුතුය. ඉන්පසු උගේ ලේයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදර දොරේ උළු අහු කණු දෙකේ උළු අස්සේ උඩලීයේද තැවරිය යුතුය. එම රාත්‍රියේදී උගේ මාංශ අනුභව කළ යුතුය. එය අනුභව කළ යුත්තේ මදගින්නේ පුලුස්සා නුමුහුන් රොටි හා තිත්ත පලා සමගය. තවද නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේය. ඉඟපටිය බැඳ පාවහන්ලා සැර යටියගෙන එය ලහි ලහියේ අනුභව කළ යුතුය. මන්ද ඒ සමිදානන් වහන්සේ වන මාහටවන පවත්වන පාස්කුව බැවිනි. එදින රාත්‍රියේ මම මිසර දේශයේ මැදින් ගොස් එහි මිනිසුන්ගේ හා මුර්ගයන්ගේ කුළුදුලන්ට පහර දෙමි. තවද මිසරයේ දෙවි දේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවන්නෙමි. මම සමිදානන් වහන්සේය. නුඹලා සිටින ගෙවල් මත තවරා ඇතිලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත. මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙසද සමිදානන් වහන්සේ වන මාහට මංගලෝත්සව දිනයක් ලෙසද පැවැත්විය යුතුය. තවද මතු සියලු පරම්පරාවලම එය සදහටම මංගල දිනයක්සේ පැවැත්වීමට නියෝගයක් පැමිණවිය යුතුය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර. ආසිරේ කුසලානෙන් අපි සමිදානන්ගේ රුධිරයට සහභාගී වන්නේමු. සමිඳුන් මාහට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම්
පාවතුමන් විසින් කොරින්තුවරුන්ට ලියන ලද පළවන හසුනෙන් කොටසකි. මා ඔබට ඉගැන්වූ මේ පිළිවෙතම සමිදානන් වහන්සේගෙන් ලැබුවෙමි. එනම් ස්වාමින් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී රොටියක් රැගෙන ස්තුති කොට කඩා මේ ඔබ උදෙසා දෙන මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි වදාළනසේක. එලෙසම එම රාත්‍රියේදී කෑමෙන් පසු කුසලානද රැගෙන මේ කුසලාන මාගේ රුධිරයේ පිහිටුවන නව ගිවිසුමයි. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නෙහුද එපමණ වාර මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි වදාරනසේක. ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නෙහුද මේ කුසලානේ පානය කරන්නෙහුද එපමණ වර සමිදානන් වහන්සේ වඩිනතුරු ඔබ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නෙහුය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද මා සදහා දිවි පිදුවේ මරණින් හොන් කාලෙවුනේ ඔබ හැරවෙන කවුදෝ ජේසු මගේ කිතු සමිදේ ජේසු මගේ කිතු සමිදේ. මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්නයි ස්වාමින් වහන්සේ වදාරනසේක. මා සදහා දිවි පිදුවේ මරණින් හොන් කාලෙවුනේ ඔබ හැරවෙන කවුදෝ ජේසු මගේ කිතු සමිදේ ජේසු මගේ කිතු සමිදේ. සමිදානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ජුවාම්තුමා විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. සමිදානනේ ඔබ වහන්සේට මහිමය වේවා. තමන් මෙලොවින් නිකුත්ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර ජේසුස් වහන්සේ දැනගත් සේක. උන්වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක. අන්තිමය දක්වාම ඔවුනට ප්‍රේම කළ සේක. රාත්‍රී භෝජනය වළඳන වේලාවේ පැමිණියේය. යක්ෂයා උන්වහන්සේ පාවා දීමට සීමෝන්ගේ පුත් ජුදස් කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබුණි. පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බවද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බවද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බවද දැන රාත්‍රී භෝජනයෙන් පසු උන්වහන්සේ නැගිට තම සලුව ගලවා තබා තුවායක් ගෙන ඉන වටා බැඳගත් සේක. ඉන් පසු උන්වහන්සේ භාජනයකට වතුර වත්කොට ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත් තමන් ඉඳ බැඳගෙන සිටි තුවායෙන් පිස දමන්නටත් පටන්ගත් සේක. උන්වහන්සේ සීමොන් පේදුරු ළඟට ආවිට ස්වාමිනී ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක්දැයි ඔහු ඇසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මා කරන්නේ කුමක්දැයි ඔබ දැන් නොදන්නෙහිය.
පාද පමණක් නොව අද්ද හිසද සේදුව මැනවයි කීය. ජේසුස් වහන්සේද ස්නානය කළ තැනැත්තේ මුළුමනින්ම පවිත්‍රය. පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්නට උවමනා නැත. ඔබද පවිත්‍රය, එහෙත් හැම කෙනෙක්ම එසේ නොවෙති වදාළ සේක. හැම කෙනෙක්ම පවිත්‍ර නොවෙති උන්වහන්සේ වදාළේ තමන් පාවා දෙන්නා කවරෙක් දැයි දැන සිටි බැවිනි. මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල ඔවුනට මෙසේ වදාළ සේක. මා ඔබට කළ දේ කිමැක්දැයි ඔබ දන්නේද? ගුරුදේවේනි, ස්වාමිනී කියා ඔබ මා අමතන්නහුය. එසේ කීම හරිය, මම එසේම වෙමි. ඔබේ ස්වාමින්ද ගුරුදේවයන්ද වන මම ඔබේ පාද සේදුවෙම් නම් ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මා ඔබට කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩි වන්න. කෙනෙකුට ප්‍රේම කරනවා නම් ආදරය කරනවා නම් කොතෙක් දුර යන්නට පුළුවන්ද කියලා මේ රාත්‍රිය අපට හඬගා කියනවා. මනුෂ්‍යයන්ට දැක් වූ ආදරයේ අවසානය උන්වහන්සේ දකින්නට සූදානම් වෙන්නේ. ඒ ආදරයේ ප්‍රතිඵල දකින්නට උන්වහන්සේ මෙලව නැහැ. නමුත් මරණයේ සේයාව පෙනිපෙනීම උන්වහන්සේ ලස්සන රාත්‍රී භෝජනයක් පිළියෙල කරනවා. මම හිතන්නේ මරණයට කැපවෙච්ච කෙනෙක් පළමු වරට රාත්‍රී භෝජනයක් පිළියෙල කරපු අවස්ථාවයි මේ අවුරුදු 2000කට පෙර සිදු වුණේ. පහුවදා කුරුසය යන ගසලා හෙල්ලයකින් Tamanගේ හදවත පසාරු කරගෙන අන්තිම ලේ බිඳුවත් පොළවට හලලා ජීවිතය පූජා කරලා මිනිසුන්ව ගලව ගන්නට ඒ මහා යාගයට උන්වහන්සේ සූදානම් වෙන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයකින්. උන්වහන්සේගේ අන්තිම පණිවිඩය දෙන්නටයි උන්වහන්සේ සූදානම් වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ කිසිම ගොඩනැගිල්ලක් ගොඩනැගුවේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ කිසිම පොතක් ලිව්වේ නැහැ. උන්වහන්සේ මේ ලෝකෙන් නතර කරලා ගියේ ගෝලයෝ 12 දෙනෙක් පමණයි. දුර්වල මිනිසුන් 12 දෙනෙක් පමණයි. මේ 12 දෙනාට තමයි මේ රාත්‍රියේ උන්වහන්සේ භෝජන සංග්‍රහය පවත්වන්නේ. පවත්වල ඔවුන්ගේ ඉදිරි අනාගතය ගැන ඔවුන්ට කියා දෙන්නේ. උන්වහන්සේ මේ රාත්‍රියේදී විශේෂයෙන්ම දිව්‍ය සප්‍රසාදය ස්ථාපිත කරනවා. මේ පූජාවේ අපි පවත්වන මේ පූජාවේ ආරම්භය මේ සන්ධ්‍යාවයි. අපි දකිනවා බොහෝ අය තමන් මැරෙන්නට ඉස්සෙල්ලා යම් කිසි දේවල් මේ ලෝකේ තියලා යනවා තමන්ව සිහිපත් වෙන්නට. අපිත් ඔවුන්ව සිහිපත් කරන්නට
පින්තූර ඔවුන්ගේ රූප සාදලා අපි තියාගන්නවා. මේ දි รา යන දේවල් පින්තූරයේ අඳුරු පැහැගැනෙනවා. සමහර විට ප්‍රතිමා ඔවුන්ගේ රූප කඩා වැටෙනවා, දුර්වර්ණ වෙලා නැති වී යනවා. අපි හදන දේවල් ඒ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මෙලවින් යන්නට පෙර උන්වහන්සේව සිහි වෙන්නට යම්කිසි දෙයක් අපි සමග නතර කරලා යනවා. කවදාවත් දුර්වර්ණ වෙන්නේ නැති, කවදාවත් නැති වෙන්නේ නැති, කවදාවත් කඩා වැටෙන්නේ නැති යම්කිසි දෙයක් අපි සමග නතර කර යනවා. උන්වහන්සේ නතර කරන දෙය, තබා යන දෙය අපි gedara තියන්නට බෑ. අපේ මිදුලේ වත්තේ තියන්නට බෑ. අපේ බිත්තියේ එල්ලන්නට බෑ. තියාගන්න පුළුවන් එකම තැනයි අපේ ලේවල. අපේ ලේවල පමණයි උන්වහන්සේ තබා ගිය සිහිවටනය තියාගන්නට පුළුවන්. උන්වහන්සේගේ ශරීරය සහ රුධීරය. බලන්න කොච්චර ලස්සන ජීවමාන සිහිවටනයක්ද උන්වහන්සේ තියලා යන්නේ. ගල්, මැටි, වැලි වලින් හදපු දෙයක් නොවේ උන්වහන්සේගේ ජීවිතයම. මේ කුඩා පූපයකට උන්වහන්සේගේ මුළු ජීවයම දෙන්න. මේ පූජාව පවත්වන වෙලාවේදී උන්වහන්සේ මේ වෙලාවේ ස්ථාපිත කරනවා මේ පූපය තුලට මම ජීවමානව වැඩ සිටිනවා කියලා. උන්වහන්සේගේ ශරීරයයි රුධිරයයි මේ පූපේ තිබෙන්නේ. ඒ අනුභව කරපුවම අපේ රුධිරේ සෑම ලේ බිඳුවක් කරාම උන්වහන්සේ ගමන් කරනවා. අපි කොච්චර ආසද ලස්සන ලස්සන දේවල් අපේ ගෙදර තියාගන්නට. අපි සුරුවන් තියාගන්නවා බොහොම හොඳයි. ලස්සන ජේසු පින්තූර තියාගන්නවා ගොඩාක් හොඳයි. කවුරු හරි ශුද්ධ වූ දේශයට ගිහිල්ලා ගෙනාවතින් අපිට දුන්නොතින් අපි ලස්සන ශුද්ධ වූ වස්තු අපේ ගෙදර තියාගන්නවා හොඳයි. ඊට වඩා උන්වහන්සේ දෙන මේ සිහි වටනේ තබා ගන්නට අපි ආශා කරන්නට ඕන. අපේ ජීවිතය ඇතුලේ අපි ඒක තබා ගන්නට ආශා කරන්නට ඕන. අපේ මේ දරුවන්ට අපි උගන්වන්නට ඕන ඒ දිව්‍ය සප්‍රසාදයට ආශා කරන්නට. එය ලබා ගන්නට. එය දිවදික් කරලා ලබා ගන්න ආහාරයකට වඩා තමන්ගේ ඇතුලේ හැම වෙලාවෙම ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනවා කියන අදහස දෙන ඒ ආකාරයට දරුවන්ව මෙහෙයවන්නට ඕන. උන්ට ආශාවක් ඇති කරන්නට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්නට. අම්මලා තාත්තලා මේ දරුව පොඩි කාලේ දරුවන්ට කවන්න කොච්චර මහන්සි වෙනවද? සමහර විට බත් පිගාන අරගෙන ගේ වටේ දුවනවා. එක එක කතන්දර කියලා. දරුවට කියන ඔබ කෑම ටිකක් කෑවතින් ලොකු මහත්තයෙක් වෙනවා. හොඳට ඉගෙනගෙන හොඳ ලොකු තැනකට යන්නට පුළුවන්. හොඳට ජීවත් වෙන්නට පුළුවන් කියලා ලස්සන කතන්දර දෙදී බෙබත් කවනවා. ඊට වඩා කොච්චර අපි උනන්දු වෙන්න ඕනද දෙමව්පියන් හැටියට මේ දරුවන්ට මේ දිව්‍ය සප්‍රසාදය කියන මේ මහා භෝජනය අනුභව කරන්න. ඒ අනුභව කෙරුවතින් ඔබට ලැබෙන්නේ මේ ලෝකයේ තිබෙන උසස් තැන නොවේ. ඔබගේ මේ දේවස්ථානයේ කැප කර ඇති අන්තෝනි මුනිතුමා සමග ස්වර්ගයේ එකට සිටීමේ වාසනාව. ඒටයි ක්‍රිස්තුස් වහන්සේ මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ නතර කරලා යන්නේ. ස්වර්ගයට යන්නට ඇති එකම මාර්ගය එයයි. ඒ නිසා මේ රාත්‍රියේ උතුම්කම දිව්‍ය පූජායාගය දිව්‍ය සප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම. දෙවෙනි එක මේ රාත්‍රියේ තමයි උන්වහන්සේ පූජකවරය පිහිටවන්නේ. මම පියතුමෙක් හැටියට ඔබලාගේ මේ පියතුමා මේ ඉන්නවා. පියතුමෙක් හැටියට ඉන්නේ මේ සන්ධ්‍යාව නිසායි.
අපිව පූජකතුමේ කෙරුවෙන කිසි දෙයක් කරන්නට නොමෙයි පළමුවෙන්ම දිව්‍ය පූජාව තියන්නට. පූපය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට හරවන්නට. මිදිවුෂ ක්‍රිස්තුස් වහන්සේගේ රුධීරයට හරවන්නට. ඒකටයි පූජාත්‍රිය උන්වහන්සේ ස්ථාපිත කෙරුවේ. මතකද රාත්‍රියේ උන්වහන්සේ කියනවා මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. ගෝලෙන්ට දුන්නු අණ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. ඔබ මෙය සිදු කරන සෑම වතාවකම මම ජීවමානව පූපේ සිටිනවා. මම ජීවමානව මේ මාගේ පාත්‍රයේ සිටිනවා. එනිසා අපි පූජකතුමන්ලා හැටියට ඉන්නේ මේ සන්ධ්‍යාව නිසායි. මේ දිව්‍ය සප්‍රසාදය නිසායි. දිව්‍ය සප්‍රසාදය නැත්තම් පූජකවරයක් නැහැ. අපේ පැවැත්මක් නැහැ. අපි මෙහි සිටලා වැඩකුත් නැහැ. ඒ නිසා පූජකවරය ස්ථාපිත කරපු රාත්‍රියයි අද ඒ දෙවෙනි එක. තුන්වෙනි එක මේ ක්‍රිස්තුස් වහන්සේ අපිට පෙන්වුවා වූ ආදරය අපි තුල තියාගන්නට නොවේ. ඒ ආදරය අන් අය සමග බෙදා ගන්නා රාත්‍රියයි මේ. ලස්සන සංකේත දෙකක් බේසමයි තුවායයි. බේසමයි තුවායයි. වතුර පිරිසුණු බේසමයි අතේ තිබෙන තුවායයි. බේසමෙන් උන්වහන්සේ කකුල හොදලා තුවායෙන් ඒ වතුර පිහදානවා. ඒ පුද්ගලයාගේ අපි සාමාන්‍යයෙන් කරන්නේ කකුල හොදන්නේ දූවිලි අයින් කරන්න. තුවායෙන් අපි එක පිහදාලා එක සම්පූර්ණ කරනවා. එතකොට සම්පූර්ණ අලුත් දෙයක් හැටියට පත් වෙනවා. අද උන්වහන්සේ අපිට කියනවා සෑම කෙතුනෙකුම එවැනි බැහැපත්කමක් තිබිය යුතුයි. එවැනි ආදරයක් තිබිය යුතුයි අන් අය වෙනුවෙන්. එහෙම නොමැති කිතුණුවෙකු අපිට හොයන්නට බෑ. කිතුණු කමක් නැහැ. කිතුණු කමේ තිබෙන්නේ ඒ දයාව බැහැපත්කම තියෙන තාක්කල්. එනිසා කිතුණුවෙකුව අන් අය හඳුනාගන්නේ කරේ තිබෙන බොරලුක්කමෙන් කුරුසෙන් නොවේ. අන් අයගේ දෙපා මුල වැටෙන ආකාරයට. අපි අන් අයට ආදරය කරන ආකාරයටයි. අන් අයට සලකන ආකාරයටයි. මේ බලන්න ක්‍රිස්තුස් වහන්සේ එක රාත්‍රියේ කොච්චර ලස්සන දේවල් අපිට දීලා යනවද? අපේ ජීවිතය පුරාම ගෙන යන්නට පුළුවන් ලස්සන දේවල් දුන්නු සන්ධ්‍යාවක් මේ සන්ධ්‍යාව. ඒ නිසා අපේ කිතුණු ජීවිතය ආරම්භ කරන තැනක් අද. ඒ නිසා මේ ශුද්ධ වූ සතිය මේ දවස් තුන ඊටාම වැදගත් අපේ ජීවිතේ උන්වහන්සේ සමග යන්නට. ඒ නිසා අද දිනදී විශේෂයෙන්ම යාඥා කරන්න මේ දිව්‍ය සප්‍රසාදය තුලින් හැකි සෑම වෙලාවෙම පෝෂණය වෙන්න. අපිට තිබෙන එකම ආහාරය එයයි. මතක තියාගන්න. අපිට තිබෙන කිතුණුවන් හැටියට ක්‍රිස්තුස් වහන්සේ සමග බද්ධ වෙලා ස්වර්ගයට යන්නට තිබෙන එකම ආහාරය එයයි. කොච්චර දේවල් කියවන්නට තිබුණත් ක්‍රිස්තුස් වහන්සේ ගැන බලන්න අනිකුත් මූලධර්මවාදී සභාවන් වල තියෙනවා ගොඩාක් දේවල් කියන්නට. බයිබලය ගැන ගොඩාක් දේවල් කියනවා. වචන ගැන ගොඩාක් කියනවා. ක්‍රිස්තුස් වහන්සේ ගැන ගොඩාක් කියනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේවම ලබා ගන්නට පුළුවන් මෙහිදී පමණයි. ක්‍රිස්තුස් වහන්සේව. උන්වහන්සේ ගැන නෙමෙයි උන්වහන්සේවම අපි තුල ඇතුල් කර ගන්නට පුළුවන්. වචන අපේ හිතවල තියා ගන්නට නොවේ. වචන ගැන මෙනෙහි කරන්නට නොවේ. ඊටත් වඩා උන්වහන්සේවම අපේ ලේවල තැන්පත් කරන්නට ඇති එකම තැන මේ පූජාසනය වටා රැස්වීමයි. එනිසා ආදරණීය සහෝදර සහෝදරි මේ ලැබුණු සම්පත මේ ලැබුණු දහයාදය මේ උන්වහන්සේ මේ රාත්‍රියේ තබා ගිය නිධානය ඔබේ කරගන්න. ඇකි හැම විටම ඒ නිධානයෙන් පෝෂණය වෙන්න. ඔබ කවදා හරි ස්වර්ගයට යද්දී තොරකොඩ ගාලා ඉඳලා උන්වහන්සේ අපෙන් අහන දේවල් පිළිබඳව ඔබ දන්නවා. උන්වහන්සේ අහන්නේ ඔබ මට කොච්චර ආදරය කෙරුවද?
උන්වහන්සේව ලබා ගැනීමෙන්. ඔබ අන් අයට කොච්චර ආදරය කෙරුවද? ආහාර දුන්නද? ඇඳුම් පැළඳුම් දුන්නද? රෝගීව සිටිද්දී බලන්නට ගියාද? මේ සියල්ලක්ම නික්මෙන්නේ මේ අල්තාරයෙන්. මේ රාත්‍රියෙන්. එනිසා මේ වාසනාවන්ත රාත්‍රිය අපි අපේ ආජීවිතයේ ආරම්භයක් කරගනිමු. අපි උන්වහන්සේට ආරාධනා කරමු. අපේ ජීවිතය පෝෂණය කරන්න කියලා, ශක්තිමත් කරන්නට කියලා, උන්වහන්සේ සමග සදාකල් සිටින්නට අපිට වරම් දෙන්නට කියලා. ඒ ආශිර්වාදය, වරප්‍රසාදය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ජේසු පීඨයි.
වෙත ආවේ සේවය කරනට සැමටම ඔබ වෙත ආවේ මා ඔබගේ සවිධානන් ඔබ පාසෝ දන්නේ නම් ඔබ එලෙසින් කළ යුතු වන්නේ මා ඔබගේ සවිධානන් ඔබ පාසෝ දන්නේ නම් ඔබ එලෙසින් කළ යුතු වන්නේ සමිඳුනි ගුරු දේවයිනි මාම කන්නේ මා කළ ලෙස ඔබ සැම විට කළ යුතු වන්නේ මා ඔබගේ සමිධානන් ඔබ පාසෝ දන්නේ නම් ඔබ එලෙසින් කළ යුතු වන්නේ දැන් අපි සිල් දෙන නැගිට විශ්වාසීය යදුම් වලට සහභාගී වෙමු. විශ්වාසිකින්ගේ යදුම් ඔබගේ පිළිතුර ස්වාමිනී අපි ඔබ වහන්සේට යාචනා කරමු සුද්ධෝත්තම පියතුමන් සහ අප අගරාදුතුමන් ඇතුළු පූජක පැවිදි සැමටද ධර්මෝපදේශයන්ට හා අනිකුත් ගිහි නියමුවන්ටද බැහැපත් භවයේ සේවයට තම ජීවිත පැවැත්මෙන් සාක්ෂි ධර්මයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ අනුගාමිකයන් හා නියුජ්‍යයන් වන්නට හැකිවන පිණිසද ස්වාමිනී අපි ඔබ වහන්සේට යාචනා කරමු ලොව පුරා විහිදී පවතින සියලුම කිතුණු සභාවලට දිවස් අප්‍රසාදය තුල එකමුතු වී එකම සුද්ධ වූ සභාවක් ගොඩනගන්නටත් ඒ තුල ලෝක සාමයට මඟ පාදන්නටත් හැකිවන පිණිසද ස්වාමිනී අපි කරන යන්සේට යාඥා කරමු. කිතු සම්දෙවුන් දේශනා කළ දේව රාජ්‍ය මිහි මත ගොඩනගුණු සඳහා කැපවීමෙන් හා අධිෂ්ඨාන ශක්තියෙන් යුත් තරුණ තරුණියන් වැඩි වැඩියෙන් පූජක හා පැවිදි සේවාවන්ට යොමු වන පිණිසද ස්වාමිනී අපි කරන වහන්සේට යාචනා කරමු අපගේ දේශයට අවසි තිරසාර සංවර්ධනය වෙනුවෙන් සිංහල දෙමළ කිතුණු නොකිතුණු ආදී සීමාවක් පසකලමින් එකම මිනිස් පවුලක් ලෙස රටේ සියලු දෙනා ගැන සිතන්නට අප සිත් සැබෑ මනස්ථාපයක් කරා යොමු කරවන පිණිසද ස්වාමිනී අපි ඔබ වහන්සේට යාචනා කරමු දිව්‍ය සප්‍රසාදයේ ආත්මීකව පෝෂණය වන අපහට අන් අයව තේරුම් ගන්නටත් ඔවුන්ගෙන් වන වැරදිවලට සමාව දීමටත් එකිනෙකාගේ අවශ්‍යතාවයන් වලදී සරණය වන්නටත් නොපෙළකී සිතත් පතිතවන කරන පිණිසද ස්වාමිනී අප කරන යන්සේට යාචනා කරමු ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ දූ දරුවන්ගේ ඉල්ලීම් වලට සවන් දී අපගේ අවශ්‍යතාවය අනුවත් ඔබ වහන්සේගේ කැමැත්ත අනුවත් මේ රාත්‍රියේදී අපට ලබා දුන මැනව මේ කීදේ අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් පඬුරු ඔප්පු කිරීම උදෙසුනි ඔබට පිදිනා උපයේ මුසුවරදිනා මිලියු ශීරදී තිබෙනා ජාබිදුයි අපේ හිරනා
සහෝදර සහෝදරිනි මාගේ සහභාගී යාගය සියලු බලිත දෙවියන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක් තත්වන සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නා සේක්වා. අපගේ දෙවි ස්වාමිනී මේ යාගය සැමරීම අප සිදු කරන සෑම විටම අප ගැලවීමේ කාර්යය ඔබ වහන්සේ ඉටු කරන සේක් වේද. ඒ හේයින් මේ අභිරහසේ නිසලෙස සහභාගී වීමට අපට වරම් දුන මැනව. මේකීදී අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමග වන සේක්වා. ඔබගේ සිත යොමු කරන්න. සමිදානයන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතු වන්නේය. ස්වාමිනී පරිශුද්ධ පියාණනී සියලු බල සදාහතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුතිපෙදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීමදායකය. සත්‍ය වූද සදහතන වූද පූජ්‍යකයන්න් වන ඔවුන් වහන්සේ සදහටම පවතින යාගේ පිළිවෙත ස්ථාපනය කරමින් ගැලවීමදායක පිළිපඬුරක් වශයෙන් තමන් වහන්සේම පළමුවෙන් ඔබට ඔප්පු කළ සේක. තවද ඔවුන් වහන්සේ සිහිවීම පිණිස එම යාගය ඔප්පු කිරීමට අපට නියම කළ සේක. එසේ ශුද්ධ මංගල භෝජනයේදී ජීවදායක පූපයානුභව කරමින් ඔවුන් වහන්සේ නැවත වඩිනතුරු ඔවුන් වහන්සේගේ මරණය අපි සිහි කරන්නෙමු. එහින් සුරදුත අග්‍රදුතාදී සුර සේනා සමූහයේ නිරන්තර සාධනාදයට අපගේ ගීත රාවදෙක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය අහසක් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසන්නා සමිදානයන් වහන්සේගේ නාමයෙන් වඩිනතුමාලෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසන්නා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්න් අහසින් පතිත වන පිණිමෙන් මෙම පඩුරු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අයද සිටිමු. අප එසේ ඇදනුයේ මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපය රැගෙන තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකීන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මක් නිසාදයක් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානේද රැගෙන නැවත තුතිපුදා ස්වකීය ශ්‍රාවකයින්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක් නිසාදයක් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පව් කමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනෙකු දෙසාද එය වගුරුණු ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිදානනී ඔබ වහන්සේ නැවත වඩිනතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙයින් සමිදානනී උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින්
ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධ ආත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව ආයද සිටිමු. සමිධානනී මුලලොවෙහි පැතර පවත්න ඔබ වහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප විශ්වයේ නේරානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලස්වනු මැනව. උද්දානය අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබහන්සේගේ දයානුකම්පාව කෙරේ විශ්වාසය ඇතුව නැසුණනිකු සියල්ලන්ද සිහිකර ඔබහන්සේගේ ශ්‍රීපත මණ්ඩලයේ ආලෝකය වෙතට වුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද ඔතුමියගේ වෘත ශුද්ධවත් පති වූ ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ද භාග්‍යවත් අපොස්තුල වරුන්ද වීරෝදාර ප්‍රාණ පරිත්‍යාගී වරුන්ද ශුද්ධ වූ ජුසේවාස් මුනිඳුන්ද ශුද්ධ වූ ආන්තෝනි මුනිඳුන්ද සෑම කල්හිම සදාකාලයේ සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලුම ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වබලධාරී දෙවි පියාණනි සුදාත්මයන්න් වහන්සේ හා සමග එක්වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධීරය අපට දානය කිරීම ගැන ක්‍රිස්තුස් වහන්සේට තුති පුදමින් උන්වහන්සේව මෙලට එවා වදාළ දෙවි පියාණන්ට උන්වහන්සේ වෙනුවෙන් මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි කමා කරන්නාක් මේ අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අයහපතින් අප මුදාගත මැනව. සමිධානනී සියලු අයහපතින් අප මුදාගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආවනතව අයද සිටිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කාර්යයන්න් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමිය ඔබ සමග තබා යමි. මාගේ සාමිය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි සභාවට දයාන්විතව සාමයේද සමගිද දානය කළ මැනව. ඔබ වහන්සේ සදාහටම වැඩවසන සේක රජකම් කරන සේක. සමිධානන් වහන්සේගේ සාමිය ඔබ සමග නිතරම පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු.
ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේව බැටළු පෝතකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පෝතකයානෝ මෙන්න ලොවේ පව්හරණ තැනන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධන ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනේ ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුසුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණ පදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය.
නම කියා අඬ ගැසුවේ ශ්‍රාවකයෙකු වෙන්නයි හදේගිනි දෙවි මායිදී ඔබ මා ළඟ සිටියේ ඔබ මා ළඟ සිටියේ දුවන ලෙසට පවසි පිලි පිලි මුහුදින මුල් දියට සුසුම්ලා හැපෙහි මගේ දෙවියනේ මගේ අත් බව ඔබම සොය සොයා මගේ අත් බව ඔබම සොය සොයා වටට වට දිදී දකී මම කිදා දෙවිදු මගේ සුරිදු මගේ එකම හිමි සදා මගේ පණ වෙන ඔබට දෙවියනේ මනදුර මගේ සයින් තෙවෙන්නේ ලැබෙනු ඇතිද මට කිදා දෙක ගන්නට මුහුණ දෙවි සදා දෙක ගන්නට මුහුණ දෙවි සදා වටට වට දිදී දකී මම කිදා දෙවිදු මගේ සුරිදු මගේ එකම හිමි සදා උදේ හවහි මගේ ආහාරනේ ගලන කඳුළු මගේ ඇස් දෙකේ දෙවියෝ කොහෙද දැන් තාගේ එනුම් බැනුම් ඇසේ හැමදිනේ එනුම් බැනුම් ඇසේ හැමදිනේ වටට වට දිදී දකී මම කිදා දෙවිදු මගේ සුරිදු මගේ එකම හිමි සදා අවසාන යෙදුම සඳහා නැගිට සිටින්න. අපි යාඥා කරමු. සර්ව පරාක්‍රම දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ බොදුනට සහභාගී වූ අපට අද දින ඔවුන් වහන්සේ නව ජීවනයක් දානය කළසේක. ස්වර්ගයේ සදහතන මංගල භෝජනයේද සහභාගී වීමට කරුණාවෙන් අපට මඟ සැලසුව මැනව. මේකීදී අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සියලු දෙනාම සුළු මොහොතකට වාඩි වන්න.
ප්‍රථමයෙන්ම මම දෙවි මහෝත්තමයන්ට ස්තුතිවන්ත වෙනවා. මේ දවස මේ බලගතු මොහොත අපට උදා කළාට සංඝයක් හැටියට. ඒ වගේම මේ සංඝයට රදගුරුතුමෙක් මහා බ්‍රහස්පතින්දා මෙහෙට පැමිණිච්ච ප්‍රථම අවස්ථාව. ඒ වගේම මම මේ සංඝයේ සමග සමරන මහා බ්‍රහස්පතින්දා පළවෙනි මෙහෙය. අපි හැමෝටම මහඟු වරප්‍රසාදයක් අත්දැකීමක් මේ අද දවස. ඉතින් දෙවිඳුන්ට අපි ප්‍රථමයෙන්ම ස්තුතියි කියමු. උන්වහන්සේගේ ප්‍රසාද නිධානයන් දෙක සමරන්නට අපව මෙම ඒකරාශී කළාට. ඒ වගේම දෙවනුව ශුද්ධ අන්තෝනි මුනිදුන්ට සෑම දෙයක්ම යහපත් ලෙස සිදු කරගන්නට උන්වහන්සේගේ මඟ පෙන්වීම බලගතු මැදිහත්කම නිරන්තරයෙන්ම අපට දානය කළාට. ඒ වගේම මේ බලගතු මොහොත අර්ථවත් කරන්නට අප සමග අත්වැල් බැඳගත් ජායල කලාපීය බාරව සිටින ජේ.ඩී. ඇන්තනි හිමිපාණන්ට මාගේ අවංක ස්තුතිය මේ මොහොතේදී පිරිනමනවා. උන්වහන්සේමයි තෝරගත්තේ මහ බ්‍රහස්පතින්දා මෙහෙයට මම එනවා කියලා. අපේ පුංචි සංඝයා අපේ පුංචි පල්ලිය. නමුත් මේ පල්ලිය පුංචි වුණාට අපිට මහා විශාල පල්ලිය. ඒ වගේම ශුද්ධ අන්තෝනි මුනිදුන් කියන බලගතු සාන්තුරයාගේ පහස ලබන සංඝයා සුවය දෙවිඳුන්ගේ සුවය සැනසීම ලබන සංඝයා. ඉතින් ඔබ වහන්සේට නැවත නැවතත් මේ සංඝය වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. මේ දවස මේ බලගතු දවස ඔබ වහන්සේ අප සමග ගත කරන්නට තෝරා ගැනීම වෙනුවෙන්. ඒ වගේම මම අද දවස අර්ථවත් කරගන්නට සහාය වෙච්ච හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. අද දිව්‍ය පූජාව සංවිධානය කළ මීසන් ධර්මසේ සභාවට ස්තුතිවන්ත වෙනවා. ඒවා කලට වේලාවට සොයා බලමින් ඉටු කරමින් සිද්ධ කර සෑම දෙයකටම. ඒ වගේම තරුණ සමිතියට මේ මණ්ඩපය දවස් ගාණක් නිදිවරා ඒ අය සකස් කරපු මණ්ඩපයේ ඉඳන් තමයි අපි ශුද්ධෝ පෑවල් කරන්නට යන්නේ. ඉතින් මන් තරුණ සමිතියට අවංකව මාගේ ස්තුතිය මේ මොහොතේදී පිරිනමනවා. ඒ වගේම මේ සංඝයේ ඉන්න තරුණ ප්‍රජාවට මම ඇරයුම් කරනවා අපේ තරුණ ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ තරුණ සමිතියට සම්බන්ධ වන්නටයි කියලා. ඒ වගේම වැඩිහිටි තරුණ සමිතියට මාගේ අවංක ස්තුතිය පිරිනමනවා. මග්නිසාදයක් මේ දේවස්ථානය සකස් කරගන්නට ඒ අය මේ දේවස්ථානය අද දවසට සෝදා පිරිසුදු කරලා දුන්නාට මම ඒ තරුණ වැඩිහිටි තරුණ සමිතියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගීතිකා කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා. පූජා සහායක දරුවන්ටද මම ස්තුතිවන්ත වෙනවා. මේ දවස ජනවන්දනාත්මකව අර්ථවත් කරගන්නට ඔබ දැක්වූ සහායට. ඒ වගේම ගෝලයෝ 12ට ඔබ 12 දෙනාට මාගේ අවංක ස්තුතිය මේ මොහොතට පැමිණියාට මේ අවස්ථාව ඔබ ලබා ගත්තාට මාගේ අවංක ස්තුතිය මේ මොහොතේදී පිරිනමනවා. ඒ වගේම මේ මෙහෙය ලයිව් එකක් සජීවීව මෙය මාධ්‍ය ජාලයන් හරහා යනවා. ඒ සඳහා කටයුතු කරපු කිතුස්හර ඒ මාධ්‍ය ඒකකයේ ඉන්න සෑම තරුණ දුවෙක් පුතෙක්ටම මාගේ අවංක ස්තුතිය සංඝය වෙනුවෙන් මේ මොහොතේදී පිරිනමනවා. ඒ වගේම දෙරණ නාලිකාව මෙතනට පැමිණ ඒ අවශ්‍ය දේවල් කරමින් ඒ මාධ්‍ය ජාලයට අපගේ සංඝය මේ ලෝකෙටම පෙන්වන්නට කටයුතු කරපු ඒ මහතාටද මාගේ අවංක ස්තුතිය මේ මොහොතේදී පිරිනමනවා. ඒ වගේම අද ගෝලයන් සඳහා ඒ පාන් සකස් කරපු පාන් අපට දුන්නු ඒ මහත්මියටත් මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතන ඉන්න හැම කෙනෙක් වෙනුවෙන්ම පුංචි බන් එකක් නැත්නම් පොඩි බනිස් ගෙඩියක් පාන් ගෙඩියක් ලෑස්ති කරලා තියෙනවා. ඒ තරුණ සමිතියෙන් ඔබට බෙදා දෙනවා.
පොර කන්නට එපා. ඔබ ළඟටම ඇවිල්ලා ඒ දේ දෙනවා. ඉතින් ඒ සකස් කරගන්නට අපට මිල මුදලින් ශ්‍රමයෙන් දායක වෙච්ච හැම කෙනෙක්ටම මේ මොහොතේදී මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශබ්ද වාහිනී යන්ත්‍ර සකස් කරමින් මේ ආකාරයට ශබ්ද වාහිනී හැමෝටම ඇහෙන පරිදි සකස් කරපු ඒ අයටද මාගේ අවංක ස්තුතියක්. ඒ වගේම මේ භූමිය කලෙදි කරන්නට විදුලි පහන් වලින් විදුලි පන්දන් වලින් මේ ආලෝක කරපු මේ භූමිය ඒ අයටද මාගේ අවංක ස්තුතිය මේ මොහොතේදී පිරිනමනවා. ඒ වගේම මේ සඳහා මේ දවස් සඳහා මේ මොහොත සඳහා දායක වෙච්ච හැම කෙනෙක්ටම මාගේ අවංක ස්තුතියම හෘදයාංගම අවංක ස්තුතිය මේ මොහොතේදී පිරිනමනවා සංඝය වෙනුවෙන්. අද මෙයින් පස්සේ වැඩපිළිවෙල පළවෙනි ශුද්ධෝපය දහම් පාසල් දුවා දරුවන් සහ ආචාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබනවා. ඉන්පසු දෙවැනි ශුද්ධෝපය 1 2 3 4 කියන කොටස් වලින්ද තුන්වෙනි ශුද්ධෝපය 5 6 7 8 කියන කොටස් වලින්ද සිදු කරනු ලබනවා. 11 සිට 12 වෙනතුරු පොදු පැය මම බලාපොරොත්තු වෙනවා හැම කෙනෙක්ම ඒවි කියලා. ඒ පොදු පැයට සම්බන්ධ වෙන්න මමත් ඔබ සමග ඉන්නවා. මේ පොදු පැයේ අපි කරන සුද්ධෝපය තමයි සාම්ප්‍රදායික සුද්ධෝපය අපි උච්චාරණය කරනවා ජේසු ඉදිරියේ සිට. ඔබ ගෙදර ඉඳන් එනකොට නිකම්ම එන්න එපා. අත් දෙක වනවන එන්න එපා. ඔබ ගෙදර තියෙන සුරුවම් කූඩුවේ තියෙන පොල් තෙල් පහන අරගෙන එන්න මෙතනට. අරගෙන ඇවිල්ලා ජේසු ඉස්සරහා ඒ පොල් තෙල් පහන දල්වන්න. ඔබ නැවත අරන් යන්නේ ජේසු ඉස්සරහා දල්වපු පොල් තෙල් පහනක් ඔබගේ සුරුවම් කූඩුවේ නිවසේ තියෙන සුරුවම් කූඩුවේ තබන්නට. ඔබ ජේසුගේ ආශිර්වාදය මෙතන ඉඳන් අරගෙන යනවා ඔබගේ නිවසට. එය නියමාකාරයට කරන්න. අරගෙන එන්න ඔබේ නිවසේ තියෙන පොල් තෙල් පහන පොදු පැයට. එතකොට හැම කෙනෙක්ම සහභාගී වන්නටයි කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මම මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. මේ දේවල් වලට සම්බන්ධ නොවුණු නමුත් අප වෙනුවෙන් මහන්සි වෙන වෙහෙසෙන කට්ටියක් උදෙසා. ඒ තමයි ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම නාවික හමුදාවටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ අය අපේ මහා ගේට්ටුව ඉදිරිපස ඉඳමින් අපට සහාය වෙනවා ආරක්ෂාව දෙනවා. ඒ අය කතෝලික නොවන්නට පුළුවන්. ඒ අය බෞද්ධ හින්දු මුස්ලිම් වන්නට පුළුවන්. ඒ අය ඒගොල්ලන්ගේ අවුරුද්ද සමරන්නේ නැතුව අප වෙනුවෙන් ඒගොල්ලන්ගේ ශ්‍රමය කාලය කැප කරනවා. ඉතින් මම නාවික හමුදාවේ ඒ හමුදාපතිතුමන්ටත් ඒ වගේම පොලිසියේ අපේ ස්ථාන භාර පොලිස් මූලස්ථානයේ ඉන්න සානාධිපතිතුමන්ටත් මාගේ අවංක ස්තුතිය මේ මොහොතේදී පිරිනමනවා අප වෙනුවෙන් අප උදෙසා කැප වෙමින් අපට ආරක්ෂාව දෙනවාට. සමාවන්න පැයවල් මෙහෙමයි සිද්ධ වන්නේ. පළවෙනි පැය දහම් පාසල් දවා දරුවන් සහ දහම් පාසල් ගුරුවරුන් විසින් සිදු කරනු ලබනවා. දෙවැනි පැය සිදු කරන්නේ 5 6 7 8 කියන කොට්ටාස විසින්. ඒ වගේම තුන්වෙනි පැය තමයි 1 2 3 4 කියන කොට්ටාස විසින් සිදු කරන්නේ. ඉතින් පොදු පැය ඔබ සැමෝම සම්බන්ධ වන්නටයි කියලා මම ආරාධනා කරනවා. මෙතන ඉඳන් දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ වැඩම කරනවා ඒ මණ්ඩපයට. ඒ වැඩම කරනකොට ප්‍රථමයෙන්ම කුරුසුසේ හස්තරගත් අපේ දරුවන්, ඒ වගේම ඉන්පසු අපගේ මේ මෙහෙට සම්බන්ධ වෙච්ච ඒ ගෝලයන්, ඉන්පසු දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ රැගත් රදුගුරුතුමා ගමන් කරනු ලබනවා ඒ මණ්ඩපයේ දෙසට.
ඉතින් අපි මේ මොහොතේදී ගායන ගීතිකාවන් වලට සම්බන්ධ වෙමු, සහභාගී වෙමු. රැඳෙන්න කිතුරාව අප සමගින්